හායි කොහොමද ඔයාලට මේ තමයි මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් පළවෙනි වීඩියෝ එකට මම ගේන්න හිතුවා කොහොමද ඔයාලගේ laptop එකට එහෙමත් නැත්නම් PC එකට Chrome install කරගන්නේ කියලා. මෙතනදී මම කියන්නේ Windows 10 පාවිච්චි කරන අයට Chrome install කරගන්න විදිය සහ මම පාවිච්චි කරන්නේ Opera web browser එක. ඔයාලා පාවිච්චි කරන වෙබ් බ්‍රවුසර් එකට ගිහින් සර්ච් බාර් එකේ සර්ච් කරන්න Chrome කියලා. එතෙන්දී එනවා Chrome download for Windows 10 කියලා. ඔයාලට මෙහෙම auto select වෙන්නේ නැත්තම් address bar එකේ පෙන්නයි. ගිහින් මෙහෙම pick කරගන්න. උඩින්ම තියෙන වෙබ් බ්‍රවුසර් එකකට යන්න. හැබැයි ස්පොන්සර්ඩ් කියලා මෙහෙම තියෙන ලින්ක්ස් වලට යන්න එපා. අපි මේකෙන් යමු google.com කියන එකේ. මෙතන download Chrome කියන එක දෙන්න. මෙතන පොඩි ටික් එකකුත් දාලා තියෙනවා help make Google Chrome better by automatically sending usage statistics and crash reports to Google. ඒ ටික් එක ඔයාලට ඕන අයින් කරගන්නත් පුළුවන්. මම ඒක තියෙන්න දෙනවා. download Chrome. දැන් ඔයාලට location එක pick කරන්න එයි setup file එකේ. මම මගේ software folder එකට setup file එකේ software folder එක ඇතුලේ වෙනම folder එකක් හදා ගන්නවා Chrome කියලා. folder එක pick කරා save දුන්නා. දැන් download complete කියලා වරනට පස්සේ මෙතන show in folder දෙන්න. එතකොට ඔයාලා setup file එක තියෙන තැනට යනවා. මෙතෙන්දී install කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් setup file එක උඩ right click කරලා run as administrator වලින් continue කරන එක. අනිත් විදිය තමයි setup file එක උඩ double click කරලා continue කරන එක. මම මෙතන double click කරලා යනවා. Do you want to allow this app to make changes to your device? Yes දෙන්න. මේ වෙලාවේදී ඔයාලගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හොඳින් තියෙන්න ඕනේ. මේ ඔෆ් කරන්න එපා Wi-Fi කනෙක්ෂන් එක. සහ මේ ඉන්ස්ටෝලින් process එකේදී ඔයාලා මුකුත් ක්ලික් කරන්න හැම යන්න එපා. automatically මේක වෙන්න දෙන්න. තව දෙයක් කියන්න ඕන. ඉන්ස්ටෝලින් process එකට කෙනෙක්ට තප්පර ගානකින් complete වෙන්න පුළුවන්. නමුත් තවත් අයගේ ඒ කියන්නේ PC එකේ එහෙමත් නැත්නම් laptop එකේ තියෙන specification වලට අනුව තමයි speed එක තීරණය වෙන්නේ. ඒ නිසා ඒක හිතන්න එපා. installing process එක auto ඉවර වෙනකම් පොඩ්ඩක් බලන් ඉන්න. ඊළඟට එනවා මේ වගේ dialog box එකක්. මෙතන sign in to Chrome කියලා තියෙනවා. ඔයාලට ඕන sign in වෙන්නත් පුළුවන්. don't sign in දෙන්නත් පුළුවන්. මට මේ වෙලාවේ sign in වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මම don't sign in දෙනවා. ඊට පස්සේ අහනවා set your default browser. මේ default browser එක විදිහට Chrome එක set කරන්නද එපාද කියලා අහනවා. set කරන්න ඕන කෙනෙක් ඉන්නවා නම් මෙතන set as default දෙන්න. එහෙමත් නැත්නම් skip දෙන්න. මම මේ වෙලාවේ skip කරනවා. ඊට පස්සේ මෙතන එහෙම එනවා ඒක got it දෙන්න. ඉතින් මේ විදිහට තමයි Chrome install කරගන්නේ. සහ තව දෙයක් ඕනේ නම් ඔයාලට Chrome
ඉන්ටර්ෆේස් එක කස්ටමයිස් කරගන්නත් පුළුවන්. අපි මෙතන ක්ලික් කරලා ගියාට පස්සේ මෙතන තියෙනවා අපියරන්ස් එක දැන්ට තියෙන්නේ ඩිෆෝල්ට් මේ කලර් තීම් එක. ඩාර්ක් දෙන්නත් පුළුවන්. ලයිට් දුන්නත් මෙහෙමයි. ඒක ඔයාලා කැමති විදියට. දැන්ට මගේ ඩිෆෝල්ට් මම තියන්නේ ඩාර්ක්. මේ වගේ කැමති කලර් එකක් දෙන්න පුළුවන්. එහෙම දීලා චේන්ජ් තීම් වලින් නෑ මං තීම් චේන්ජ් කරන්නේ. ඔය විදියට කස්ටමයිස් කරගන්නත් පුළුවන්. ඉතින් එහෙම තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. එහෙනම් thank you for watching.